ඔයගලන්ට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් මම මේ YouTube අප්ලෝඩ් කරන second vlog එක. ඉතින් මේක මගේ daily vlog එක. මේක තියෙන්නේ මං අද දවසේ කරපු කිපස් හැමදේම. ඉතින් අද අපේ first වැඩේ උනේ අපේ ගෙදර තියෙන ඔන්චිල්ලාව අලුත් වැඩියක් කරගන්න. ඉතින් අපි ඒකට ගියේ මංජුලා NX එකට. අපේ ගෙදර තියෙන ඔන්චිල්ලාවේ ලෑලිටි කැල්ල නිසා අපි හිතුවා අලුත් වැඩියක් කරගන්න. අපි මුලින්ම හිතන් හිටියේ ඔන්චිල්ලා වාහනේ දාගෙන යන්න. ඒ වාහනේ දාගෙන ඉඳ මදි වෙච්ච නිසා අපි ඔන්චිල්ලා ත්‍රිවිල් එකේ දාලා යවුවා. ඔන්චිල්ලාව ත්‍රිවිල් එකේ දාලා යවුවට පස්සේ අපිත් ඒ වාහනේ පිටිපස්සෙම ගියා මංජුලා NX එකට. ඉතින් අපි ඔන්චිල්ලාවත් අරගෙන මංජුලා NX එකට ආවා. ඉතින් අපි මේ පාර හිතුවේ තියෙන ලෑල් ටික අයින් කරලා වැල්ඩින් වැඩ කරන මෙතෙන්ට දීලා අලුතෙන් හදාගන්න. ඉතින් අපි ඔන්චිල්ලා බාර දීලා හැමම ආවා ටවුන් එකට. මොකද අපිට බැංකුවටයි තව ඔන්චිල්ලාව හදන්න අවශ්‍ය බඩු ටික ගන්නයි තිබිච්ච නිසා. අපි ඊට පස්සේ බැංකුව වැඩේ කරගෙන ගියා ඔන්චිල්ලාවට අවශ්‍ය බඩු ටික ගන්න. අපි මෙතනින් තමයි අපේ ඔන්චිල්ලාවට අවශ්‍ය බඩු ටික ගන්න ගියේ. ඊට පස්සේ අපි තෝරලා මේක හරි ගිය නිසා අපි අන්තිමට මේක ගන්න තීරණය කළා. අපි මේක අරගත්තට හිතුවට වඩා මේක දිගයි. ඒ හින්දා අපි ගොඩක් වෙලා තීරණය කළා අන්තිමට වාහනේ ඩිකිය අරගෙන තමයි අපි මේක අරගෙන ගියේ. ඒත් එක්කම වාහනේ පිටිපස්සෙන් අපේ අයියලා දෙන්නත් ආවා මේක වැටේ කියලා බයට. මේ තියෙන්නේ ඉතින් පිටිපස්සෙන් පේන විදිය. ඊට පස්සේ අපි කිලින්ම ආවා මේක වැල්ඩින් කරන තැනට දීලා යන්න. ඊට පස්සේ අපි වැඩ ටික කරලා ආවා පව් ටවුන් එකට. මොකද අපිට මහන්න තිබිච්ච ගවමකට රෙදි ගන්න. අපි මේ ගවම මහන්නේ රෙදි විතර පාවිච්චි කරලා නෙමෙයි පරණ සාරියකුත් පාවිච්චි කරලා. ඉතින් අද අපි රෙදි ගන්නේ එලයිට් ෆැබ්‍රික් එකේ. මම මේ ෂොප් එක highly recommend කරනවා. සහ ඒකේ ගොඩාක් ෆැබ්‍රික්ස් වර්ගයක් තියෙනවා. ඉතින් මේ තමයි මේ ෂොප් එක. ඉතින් මං කිව්වා වගේ මේ කඩේ ගොඩාක් ෆැබ්‍රික්ස් වර්ග තියෙනවා. ඉතින් මේක තමයි මං කිව්වේ පරණ සාරිය. පරණ සාරියක් වුණාට මේක තාමත් ඉස්සර වගේම ලස්සනයි. ඒ ගම මහන්න අපි තෝරපු ෆස්ට් ඔප්ෂන් එක තමයි මේක. මේක තමයි දෙවෙනි ඔප්ෂන් එක. මේක තමයි තුන්වෙනි ඔප්ෂන් එක. මේක තමයි හතරවෙනි ඔප්ෂන් එක. මේක තමයි පස්වෙනි ඔප්ෂන් එක. ඊට පස්සේ අපි ඔක්කොම ඔප්ෂන් ටික බලලා ෆෝර්ත් ඔප්ෂන් එකේ තිබ්බ ඩාර්ක් පර්පල් කලර් එකක් තෝරගත්තා. ඊට පස්සේ අපි ෆැබ්‍රික් එකත් තරම් එහෙමම කීල්ස් ගියා. මේ කාර් එක ලස්සනයි නේද? මං කීල්ස් ගිය ගමන් කරේ මුලින්ම බීම සෙක්ෂන් එකට දුවගෙන ගියපු එක. මොකද මට බීම බොන්න තිබහක් තිබිච්ච නිසා. සහ මට අලුත් බීම ජාතියක් try කරන්න මනාවක් තිබිච්ච නිසා. අන්තිමට හොයලා මම මේ බීම ජාති තුන ගත්තා. මං ඒ ටික බීලා ඔයාලට රස කොහොමද කියලා කියන්නම්. ඊට පස්සේ මං අර අලුතින් try කරන්න ගත්ත බීම ටිකත් එක්ක කන්න ඒ රොටියකුත් ගත්තා. ඊට පස්සේ අපි ඒ ටිකත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගියපු ගමන් මම මුලින්ම කරේ අර අලුතින් try කරන්න ගත්ත බීම ටික try කරපු එක.
මුලින්ම try කළේ මයිගුආවා කියන drink එක. දැන් අපි බීලා බලමු මේකේ රස කොහොමද කියලා. රස නම් අවුලක් නෑ, සුවඳ නම් පේර සුවඳමයි. ඒත් මම මේකට 10න් 2ක් වගේ දෙනවා. ඊට පස්සේ මම දෙවෙනියට try කළේ මයි බ්ලූබෙරි කියන drink එක. එහෙනම් අපි මේකත් බීලා බලමු මේක කොහොමද කියලා. මේකට නම් මං කැමති වුණා. මේකේ සුවඳ නම් නිකන් බ්ලූබෙරි ජෙලි එක වගේ. මේකට මං දෙනවා 10න් 8ක්. ඊට පස්සේ මං තුන්වෙනි try කළේ මයි ටැමරින් කියන drink එක. අපි එහෙනම් මේ drink එකත් බීලා බලමු කොහොමද මේ drink එකේ රස කියලා. මේකන ෂේප් මේකේ සුවඳනම් සීබලා වගේමයි. එනවාට මම ඒකට ලොකු කැමැත්තක් නැහැ. එහෙනම් මම මේකට 10න් 1ක් වගේ දෙනවා. ඊට පස්සේ අපි එදාම හවස ගියා අපේ පන්සලේ තිබිච්ච මල් පින්කමකට. ඉතින් අපි යනකොටත් මල් පින්කම පටන් අරන් තිබ්බේ. ඊට පස්සේ අපි මල් පින්කම ඉවර කරලා යාළුවොත් එක්ක කයියක් දාගෙන හිටියා. ඊට පස්සේ අපි මල් පින්කම ඉවර වෙච්ච හින්දා අපේ පන්සලේ නායක හමුදුරුවොත් එක්ක පන්සලේ ඉදිරි වැඩ කටයුතු මොනවද කියලා සාකච්ඡා කරා. ඉතින් මේ තමයි අපේ පන්සල රැට පේන විදිය. ඊට පස්සේ අපි ඔක්කොම වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න පිටත් වුණා. එහෙනම් මෙච්චරලා මගේ vlog එක බලන් හිටිය ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක වටිනවා නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ෂෙයා කරලා ඔයගේ යාළුවන්ට බලන්න කියන්න. බොහොම ස්තුතියි. Thank you. Have a great day.